Buongiorno, Buongiorno, come ti chiami? mi chiamo Gilse. Dove sei nata? Sono nato a Tangalore. Tua madre come si chiama? Idashri, Tuo padre come si chiama? Samapriyate, Che frutta ti piace? mi piace il mango, Che verdura ti piace? mi piace la patata, Che colore ti piace? mi piace la viola. Buongiorno. අද අපිට සම්බන්ධ වෙනවා අපිත් එක්ක හොරණ ඉඳලා අපි ගාවට ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්න අපේ ගිරිස පුතා. එයා තුන්වෙනි වසරේ තාම ඉගෙන ගන්නේ. ඉතින් අපිත් එක්ක භාෂාව හදාගන්න මේට ඇවිල්ලා දැන් මම හිතන්නේ තාම මාස දෙකක වගේ කාලයක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ අතත් අපි බලමු එයා කොච්චර දුරට අපේ ඉතාලි ඉගෙනගෙන තියෙනවද? එයා කොච්චර දුර දැනුවත් වෙලා තියෙනවද කියලා අවුරුදු 8ක මේ පුංචි දරුවා. දැන් අපේ ගිරිස පුතා එයාගේ සුරතා සතා අල්ලා වෙන අපිට වාක්‍ය කීපයක් කියනවා. කියමු බලන්න පුතේ. Mio cane si chiama Rui, suo colore è marrone, si mangia il riso, si gioca con me. Io voglio bene Rui, mi piace දැන් tanto. අපි පුතාගෙන් අහලා බලමු සත්තු පක්ෂණය ගැන. සත්තු අලියට මොකක්ද කියන්නේ පුතේ? Elefante, සිංහයාට leone, බල්ලට මොකක්ද කියන්නේ? cane, පූසාට gatto, බල්ලට මොකක්ද කියන්නේ? orso, කුරුල්ලට මොකක්ද කියන්නේ? uccello, ඊළඟ අපි බලමු හොඳයි. එළවලු කීටක්. බම්බටුවට මොකක්ද කියන්නේ? melanzana, අලවලට මොකක්ද කියන්නේ? patata, පීස් වලට මොකක්ද කියන්නේ? porro, තක්කාලි වලට pomodoro, හොඳයි. දැන් පළතුරු වල ටිකක් අහලා බලමු. අඹ වලට මොකක්ද කියන්නේ පුතේ? mango, මිදි වලට මොකක්ද කියන්නේ? uva, දොළන් වලට මොකක්ද කියන්නේ? arate, ඊට පස්සේ මට කියන්නේ කොමඩු වලට මොකක්ද කියන්නේ? cocomero, ගස් ලබ වලට මොකක්ද කියන්නේ? papaya, අන්නාසි වල ananas. හොඳයි. මාසෙ දෙලා කියලා. Gennaio, febbraio, marzo, aprile, maggio, giugno, luglio, agosto, settembre, ottobre, novembre, dicembre. හොඳයි හොඳයි හොඳයි. මට සාමාන්‍ය 20ට වගේ ගණන් කරලා පෙන්නනවද? ගණන්. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. බොහොම හොඳයි.